මේ යුනිට් එකේ කස්ටමර් කෝල් කරලා කිව්වේ කූල් වෙන්නේ නැහැ හරියට කියලා. අපි බලමු මේක මේ මොකද්ද ප්‍රශ්නේ කියලා. මේ ෆෑන් මූඩ් එක දැන් මම දාලා තියෙන්නේ මේ කූල් මූඩ් එකේ තිබ්බේ. ෆෑන් මූඩ් එකට දාලා බලමු මොකද්ද ප්‍රශ්න තියෙන්නේ කියලා. මේ සෙට් එකේ යුනිට් 11ක් තියෙනවා. කැසට් ටයිප් 11ක්. Daikin VRV4 මොඩල් එකේ යුනිට් 11ක් තියෙනවා මේකේ. අපි බලමු මොකද ප්‍රශ්නේ කියලා ස්කෑන් එක දාලා අවුට් එකට. මේ තියෙන්නේ ස්කෑන් එක. මේ බොක්ස් එකක් දාලා තියෙන්නේ මේ ආරක්ෂාවට. මේක මොඩල් එක ඇවිල්ලා RXQ 21යි. RXQ 18යි. මේක තමයි මාස්ටර් යුනිට් එක. ඊට සේව් යුනිට් එක. බලමු ස්කෑන් එක ගහලා කොහමද මේ මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා බලමු. දැන් බලමු වින්ඩෝ කීයක් තියෙනවද කියලා. 11ක් වෙන්න තමයි. ෆෑන් මෝඩ් ඉන්නේ 8 වෙනි එක තමයි මම කරලා තියෙන්නේ. EV කියලා තියෙන්නේ වැල් එක. දැන් ඔන් එකේ තියෙන්නේ. අනිත් ඔක්කොම වැල් එක පල්ලෙහාම zero තියෙන්නේ. ඔෆ් කියන එක. hard එකේ sensor වල පළවෙනි එකේ අවුලක් නැහැ යුනිට් එකේ වැල් තියෙන්නේ ටෙක්නිකක් අවුලක් නැහැ මේකට අවුලක් නැහැ මේ හතරවෙනි ප්‍රශ්නයක් තියෙන වැල් එක ඕපන් වෙලා තියෙනවා භාගයට මේ හතරවෙනි එක තමයි මේක වැල් එක වැඩ කරන්නේ නැහැ කියන එකයි වැල් එක වැඩ කරන්නේ නැහැ උඩ වැල් එක වැටලා තියෙන භාගයට මොකද කරන්නේ ඒක තමයි කරන්නේ කස්ටමර් කියන්නේ ඒක මැදි ඒක බලන්න අයිවල් එකේ පොඩි අවුලක් තියෙනවා සක්ෂන් එකේ සෙන්සර් එක අවුට් වෙලා ඒක තමයි සෙටප් වෙන රිපෝට් 28 30 වෙනවා තමයි සැලරි වීල තමයි ස්පිනර් වීල තියෙනවා sensor මාර්ගය අනිත් sensor අවුලක් නැහැ මේක තමයි දැන් ඕන් කරලා ඒකේ ලික්විඩ් ලයින් එක දැම්මම තියෙනවා කොයිල් ටෙම්පරේචර් 5.0 එහෙම දාලා තියෙනවා හොඳයි කවුරුත් නැහැ ඉස්සරට සක්ෂන් එක තියෙනවා තව බහින්න නැත්නම් මෙන්න මෙතන ඉන්න. මේ හතරවෙනි අවුල තියෙන තමයි සක්සන් එක අයින් එකේ අතවිනි එකේ බහින්න පොඩ්ඩක් බහිනවා. හරියට ඒවයි නම් කිසිම අවුලක් නැහැ. ඉන්නේ නේද 32යි 30යි තියෙන්නේ හරියට. ये सेंसर हो गया थोड़ा మనం ఇన్నటకం చూసే ఆర్పిఎస్ పిఎన్ఏ में पीएस लगी है बेटा है बटेना टॉप तो पटक को माने किया नहीं सुबह
සීට මැරලා තියෙන විතර තියෙන TV one outdoor V2 එක කියලා තියෙනවා. ඉන්ඩෙක්ස් එක කියන්නේ සාමාන්‍යයෙන් සත්පුරුන් වල මේ කියන්නේ. one injection එකෙන් සත්පුරුන් වල කට හතරයි ඉඳයි ඔෆිස් එකේ පස්සේ වෙලා කියන්න මොනවද කියලා. හරි. මේ දෙක අවුලක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙන වෑල් එක ඕපන් වෙලා තියෙනවා බාහිර. ඒ හතරෙන් මේක තමයි වෑල් එක වැඩ කරන්නේ නැහැ කියන එකයි වෑල් එක වැඩ කරන්නේ නැහැ. උකට වෑල් එක යටලා තියෙන බාහිර. ඒක මොනවද කරන්නේ? ඒක මොකක්ද කරන්නේ? ඒකයි කස්ටමර් කරන්නේ ඒක නැති. ඒක බලන්න. හයිවෙන් එකේ පොඩි අවුලක් තියෙනවා. සක්ෂන් එකේ සෙන්සරේ අවුට් වෙලා. ඒක 57ක් තියෙනවා. රිපෝට් 28යි 28 30 30 වෙනකොට එනවා. ඒක 58 රිවීව් 53 රිවීව් තියෙනවා. සෙන්සරේ මාර්ගය. අනිත් සෙන්සර් අවුලක් නැහැ. මේක තමයි දැන් ඕන් කරලා ඒක ලික්විඩ් ලයින් එක තමයි තියෙනවා. ඔයිල් ටෙම්පරේචර් 5.9 මේකට ගන්න තියෙනවා. හොඳයි කවුරුත් ඉස්සරට සක්සන් එක තියෙනවා. තව බහින්න නැති හේතුව මෙන්න මෙතන ඉඳලා. මේ පතරේ අවුල තියෙනවා තමයි සක්සන් එක අයිනිකේ ini banyak pondok-pondok ini. Hari lain semua orang ni ini mere istiqai dia di mana hari itu. Ini sensor mana? Sudah. Orang ini tu kan pusat APS. PM ni APS lagi ini. හයකට යනවා ටොප්ට පටක් ප්‍රමාණය කියන්නේ අවුරුදු දෙකකින්කට වන් 50කට යනවා. ස්පීඩ් එක 60කට වැඩ කරනවා.
මැරලා තියෙනවා 300ට මැරලා තියෙන එක තියෙන PDN one outdoor V2 මේක කියලා තියෙනවා ඉන්ජෙක්ෂන් එක නෙවෙයි සමහරවිට සක්කු වෙනකොට මේ කියන්නේ outdoor one injection එකෙන් සක්කු වෙන වැල් එකට 4යි 2යි ඔෆිස් පුතේ පස්සේ වෙලා කියන්න මොනවද කියලා හරි ඒ යුද්ධ දෙක අවුලක් තියෙනවා